මේ තියෙන සුවඳ පිරිච්ච ලස්සන කොහොඹ මල්. මම කලින් පාර කොහොඹ ගැන වීඩියෝ එකක් කරාවා. එතනදී කොහොඹ ගැන ලොකු විස්තරයක් කියවුවා. කොහොඹ මල් ටිකක් ගෙනල්ලා හිඳරත් පෙන්නුවා. ඒකට හේතුව ගස් උස වැඩි නිසා මට කොහොඹ මල් කිනිති හැටියට පෙන්වන්න බැරි වුණා. ඉතින් දැන් හුලකට අත්තක් කඩන් වැටිලා ඒ නිසා මට කොහොමද ගහේ කිනිත්තක් හැටියට හැදෙන්නේ, මේ මල කොහොමද කිනිත්තේ පිපෙන්නේ කියලා පෙන්වන්න පුළුවන් වුණා. ඉතින් මේ තියෙන මේ විදිහට පිපිච්ච කොහොඹ මල් ගහේ හැදෙන්නේ කිනිත්තක් ආකාරයෙන්. ඒ කිනිත්තක් පුරාවටම තනි මල් ගානේ තමයි මේ කොහොඹ මල් පිපෙන්නේ. කොහොඹ මලක පෙති 5ක් තියෙනවා. හරිම පුංචි සුදු පාට සුවඳ පිරිච්ච මලක් තමයි මේ කොහොඹ මල. මේ කොහොඹ මල් පරාගණය වෙනවා මීමැස්සන් සහ අනිකුත් කෘමී සතුන් මගින්. ඉතින් මේ කොහොඹ මල් මීපැණි සුවඳට සමාන සුවඳක් තමයි තියෙන්නේ. දැන් මම මේ අත්ත වැටුණාට පස්සේ ඒ කියන්නේ හුලඟ අඩු වෙනවත් එක්කම ගහ ගාවට ගිහිල්ලා හිටගත්තා. මේ අත්තේ පුරා පුදුම සුවඳක් තියෙන. ඒ කියන්නේ එක මලක් දෙකක් නෙවෙයි තියෙන්නේ, මල් ගොඩක එකතුවක්. ඒ නිසා ඒ මල් වල සුවඳ මට මෙහෙමයි කියලා කියන්න බෑ. හරිම සුවඳයි, හරිම ලස්සන පුංචි පෙති 5ක මලක් තමයි මේ කොහොඹ මල. හරිම ලස්සනයි, හරිම සුවඳයි. මේ තියෙන එහෙම සුවඳ පිරිච්ච ලස්සන කොහොඹ මල්.